ජූනි 27 වෙනිදා. ඒ කියන්නේ මේ පොසොන් මාසයේ 27 වෙනිදා ඉඳලා ජූලි 3 වෙනිදා වෙනකම් පොළොන්නරුවට එන්න ඕනේ. ඇයි කියලා අහන්නත් එපා. වෙන කොහෙවත් යන්න හිතන්නවත් එපා. ඔයා එන්න ඕනේ පොළොන්නරුවට. අපි කිව්වනේ ජූනි 27 වෙනිදා ඉඳලා ජූලි 3 වෙනිදා වෙනකන් පොළොන්නරුවට එන්න කියලා. ඔන්න ජූනි 27 වෙනිදායි ජූනි 28 වෙනිදායි පොළොන්නරුවට එන ඔයාට කායත් ඔරු සහ සාම්ප්‍රදායික ඔරු තරගවලට සහභාගී වෙන්න අවස්ථාව අපි උදා කරලා තියෙනවා. පොසොන් එකට පොළොන්නරුවට එන ඔයා මේ මාසේ 28 වෙනිදා පරක්කම සමුද්‍රයේ වැව් ඉස්මතට එන්න ඒ වෙන මොකටවත් නෙවෙයි. උදේ 11 ඉඳලා සවස් 6 වෙනකන් ඔයා වෙනුවෙන් සරුංගල් සැනකෙළියක අත්දැකීම විඳ ගන්නට අපි සූදානම් කරලා තියෙනවා. සරුංගල් සැනකෙළියට සම්බන්ධ වෙන්න කැමති නම් සහභාගී වෙන්න කැමති නම් ඔයා අනිවාර්යෙන් එහෙනම් සරුංගලයකුත් හදාගෙන පුංචි පැටියත් එක්ක එන්න මේ පරක්කම සමුද්‍රයේ වැව් ඉස්මතට 27 වෙනිදා සහ 28 වෙනිදා උන චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා පොළොන්නරුව දීපෝවින පරිශ්‍රයේ. ඉතින් ආරාධනා කරනවා පොළොන්නරුවට එන ඔයා එන්න මේ දීපෝවින පරිශ්‍රයට ඇවිල්ලා චිත්‍ර ප්‍රදර්ශනය නරඹන්න. පොසොන් එකට පොළොන්නරුව එන ඔයාලා අනිවාර්යෙන්ම රැඳෙන්න ඕන දවසක් තමයි මේ මාසේ 30 වෙනිදා. ඒ කියන්නේ පොසොන් පොයට පහුවට. ඒ අය දන්නවද? ඒ වෙන මොකක් නිසාවත් නෙවෙයි. වෙනදා වගේම මෙවරත් පොළොන්නරු